හයි සෙටන් කොයින් සාදරෙන් ආදර පිළිගන්න ඔන්න අදත් මේ පැත්තට ඉති ඔවල් තම්මේල් එක දැක්ක විදිහටම අද අපි කතා කරන්නේ කොහොමද හරියටම US කන්ට්‍රි එක ටාගට් කරලා YouTube short අප්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔය YouTube short අප්ලෝඩ් කරද්දී ගොඩක් අය මාර ගේමක් දෙන තැනක් තමයි ඔන්න ඔය කාරණේ. ඉතින් YouTube short අප්ලෝඩ් කරාට ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ අයට YouTube short පෙන්නලා නම් වැඩි revenue එකක් ඕගලන්ට ගන්න බෑ කියලා. ඉතින් ඒක නිසා ගොඩක් අය ටාගට් කරන ඔය US වගේ country එකක්. මොකද US country එකක් ටාගට් කළා කියන්නේ සාමාන්‍ය ලංකාවේ අයට වීඩියෝස් පෙන්නලා ඔයාට 20000 රුපියල් අපි හිතමු 10ක් 20ක් වගේ හම්බ වෙනවා කියලා. එහෙමනම් US වගේ country එකක් ටාගට් කළා ඒගොල්ලන්ට වීඩියෝස් පෙන්නලා views 1000ක් ආව කියන්නේ සාමාන්‍ය රුපියල් 2000 3000 වගේ හේමේ හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ කාරණේ නිසා තමයි ගොඩක් අය US කියන country එක YouTube short කරද්දි මාර විදිහට අල්ලගන්න බලන්නේ. ඉතින් කොච්චර අල්ලගන්න හැදුවත් අල්ලගන්න බැරි වෙන රටත් US කියන country එක තමයි. ඉතින් මේකට ඕගොල්ලෝ කරන වැරදි කිහිපයක් තියෙනවා. ඉතින් ඔයා මේ දේවල් ටික හරියට කළොත් ඔයාට පුළුවන් US country එක හරියටම ටාගට් කරලා වීඩියෝස් දාලා US audience එකක් ඔයාගේ YouTube channel එකට හදාගන්න. හරි අද අපි කතා කරමු ඒ දේවල් හැම දෙයක් ගැනම. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා YouTube ගැන. ඉතින් ඒ වීඩියෝ එකෙන් මම ගොඩක් දේවල් මේ US country එක ටාගට් කරන්න හැටි ඒ වීඩියෝ එකේ ඔයගොල්ලෝ දැක්ක මම US country එක තමයි මේ main audience එක විදිහට මගේ channel එකේ ඉන්නේ. ඉතින් මම කොහොමද US country එක ටාගට් කළේ කියලා ඒකෙත් පොඩ්ඩක් කතා කරලා. ඉතින් මේ වීඩියෝ එකේ තමයි හොඳටම කතා කරන්නේ හැම දෙයක් ගැනම. ඉතින් ඒ වීඩියෝ එක බලන්න ඕන නම් පළවෙනි කමෙන්ට් එකේ මම වීඩියෝ එක link එක දාලා තියෙනවා. ඒ වීඩියෝ එක ගිහින් බලන්න. හරි ගොඩක් අය අහන දෙයක් තමයි කොහොමද US ටාගට් කරලා වීඩියෝස් දාද්දි හරියටම වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕනේ වෙලාව මොකක්ද කියලා. හරි වෙලාව ගත්තොත් වෙලාව තමයි ලංකාවේ audience එක YouTube එකේ active නැති time එකක තමයි ඔයා ලංකාවේ ඉඳන් වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕනේ US country එක ටාගට් කරනවා නම්. ඉතින් ඒකට ඔයා කරන්න ඕනේ ලංකාවේ YouTube එකේ active නැති කියන්නේ ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවනේ රෑ කියන එක. ඉතින් ලංකාවේකින් රෑ සාමාන්‍යයෙන් මම කියන්නේ රෑ 12ත් පාන්දර 3ත් අතර US ටාගට් කරලා වීඩියෝස් අප්ලෝඩ් කරනවා අප්ලෝඩ් කරන්න කියලා. මොකද මමත් රෑ 12ට තමයි හරියටම ඒ මගේ අර පිටරට channel එකේ වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ. ඉතින් මෙහෙමයි ලංකාව වෙලාව රෑ 12 කියන සාමාන්‍ය US වල දවල් 12ත් 1ත් අතර වගේ මට මතක හැටියට. ඉතින් ඒ වෙලාවේ ලංකාවේ ගොඩක්ම නිදි 99%ම ගත්තොත් නිදි. ඉතුරු වෙලා ඉන්න 100ට කියනු 99%ක් YouTube එකේ නැහැ. ඉතින් ඒ වෙලාව තමයි අපි ලංකාවේ ඉඳන් YouTube වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් US audience එක ටාගට් කරලා වීඩියෝස් අප්ලෝඩ් කරන්න හොඳම ටයිම් එක රෑ 12ත් පාන්දර 3ත් අතර. හරි ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා US ටාගට් කරලා වීඩියෝස් අප්ලෝඩ් කරන්න ඕනේ ටයිම් එක දන්නවා. දැන් අපි බලමු ඊනකට ඔයගොල්ලෝ කරන වැරදි මොනවද කියලා. ඉතින් තව දෙයක් තමයි තව සමහරු කියනවා මම කොච්චර වීඩියෝස් අප්ලෝඩ් කරත් හරි ටයිම් එකට රෑ 12ට වීඩියෝස් අප්ලෝඩ් කරත් මගේ වීඩියෝස් පෙන්නන්නේ ලංකාවේ හිටන කියලා. ඉතින් මෙතන ඔයගොල්ලෝ කරන වැරදි කිහිපයක් තියෙනවා. ඉතින් සමහර අයගේ වීඩියෝස් දැක්කම ඒගොල්ලෝ වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ සිංහල වොයිස් එක තියෙනවා ඒ වීඩියෝ එකේ. එහෙම නැත්නම් සිංහල ටයිටල් එකක් දාලා තියෙනවා. ඉතින් සිංහල වොයිස් එකක් තිබිලා සිංහල ටයිටල් එකක් තිබිලා ඔයා රෑ 12ට නෙවෙයි ඔයා US වලට ගිහින් වීඩියෝ අප්ලෝඩ් කළත් වීඩියෝ එක පෙන්නන්නේ ලංකාවේට. මොකද සිංහල වොයිස් එක තියෙනවා සිංහල ටෙක්ස්ට් තියෙනවා සිංහල ටයිටල් එක තියෙනවා. ඉතින් මේව දැක්කම YouTube එකකින් තීරණය කරනවා මේක සිංහල audience එකට පෙන්නන වීඩියෝ එකක්. ඒකෙන්ද අපි මේ වීඩියෝ එක පෙන්නන්න ඕනේ ශ්‍රී ලංකාවට කියලා. ඉතින් ඒක නිසා ඔයාගේ වීඩියෝ එක කවදාක US වලට යයි කියලා නම් හිතන්න එපා. ඒක නිසා ඔය කරන්න ඕනේ මුලින්ම සිංහල වොයිස් තියෙනවා නම් අයින් කරන්න මේ වීඩියෝ එකේ. ඒ වගේම තමයි සිංහල ටයිටල් එක තියෙනවා ටයිටල් අයින් කරලා සිංහල ටයිටල් දාන්න එපා. ඉංග්‍රීසි ටයිටල් එකක් දාන්න. ඔයාලට පුළුවන් නම් ඔයාගේ ඒ අප්ලෝඩ් කරන වීඩියෝ එකේ ඇතුළත් අපි හිතමු වීඩියෝ එක දාන්නේ ෆනි වීඩියෝස්. ඒ කියන්නේ TikTok එකෙන් Instagram එකෙන් ඩවුන්ලෝඩ් කරලා ෆනි වීඩියෝ එඩිට් කරලා ඒ වගේ ෆනි වීඩියෝ කලෙක්ෂන් එකක් තමයි ඔයා දාන්න හදන්නේ. එහෙම දානකොට ඔයාට පුළුවන් නම් ඔයගොල්ලෝ දානවා CapCut එකේ ටෙක්ස්ට් එක දීලා ටෙක්ස්ට් එක වොයිස් එකක් බවට ජෙනරේට් කරගන්න පුළුවන් ඉංග්‍රීසි වලින්. ඉතින් ඔයගොල්ලන් පුළුවන් නම් මුලින්ම වීඩියෝ පටන් ගද්දිම ෆනි වීඩියෝස් කියලා අර ඉංග්‍රීසි වොයිස් එක ඇහෙන්න සලස්වන්න. එහෙම නැත්නම් වීඩියෝ එකේ උඩ ටෙක්ස්ට් එකක් දාලා තියන්න ෆනි වීඩියෝ කියලා ඉංග්‍රීසියෙන්. අන්න එතකොට YouTube එකකින් හඳුර ගන්නවා මේ වීඩියෝ එක ඉංග්‍රීසි audience එකට පෙන්වන්න ඕනේ වීඩියෝ එකක් කියලා. වාගේ වීඩියෝ එක US වගේ country වලට පෙන්වනවා. ඉතින් YouTube title එක දාද්දි ඔයාලට පුළුවන් ඉංග්‍රීසි title එකක් දාන්න. අනිවාර්යයෙන්ම වීඩියෝ එක US කියන country එකට පෙන්වනවා.
මම අර කලින් channel එකේ ඔයගලන්ට කිව්වා ඔයගලන් බැලුවා නම් දන්නේ නැති. ඉතින් ඒ වීඩියෝ එකත් අනිවාර්යෙන් බලන්න. ඒකත් ඔයාලා ගොඩක් වැදගත්. මම දාන හැම වීඩියෝ එකකම ටයිටල් එකට ඒ කියන්නේ hashtag ඔක්කොම hashtag ටික දාලා ඒ ඔක්කොම කළාට පස්සේ ටයිටල් එකේ අගට US වල flag එක US වල කොඩිය ඇඩ් කරනවා කියලා මං කිව්වා. ඉතින් මට හිතෙනවා US වල කොඩිය ඇඩ් කරන එකනොත් අඩුම 1% ප්‍රතිශතයක් ගත් ඇති US audience එකට පෙන්නන්න. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාගේ ටයිටල් එකේ අගට පුළුවන් නම් නෙවෙයි අනිවාර්යෙන් US flag එක ඇඩ් කරන්න. ඉතින් හැෂ්ටැග් වගේ දේවල් දාද්දි කො හැෂ්ටැග් ගොඩක් දාන්න එපා. ඔය සමහර අය ඉන්න US වලින් පටන් ගත්තා US නගර හැම එකම නමුයි හැම මගුලම දානවා හැෂ්ටැග් වලට. ඉතින් එහෙම දැම්ම කියලා වීඩියෝස් වලට views එන්නේ නැහැ. උපරම වීඩියෝ එකට හැෂ්ටැග් 3ක් 4ක් වගේ තියාගන්න. ඒ හොඳට ප්‍රමාණවත්. ඉතින් ෂෝට් වීඩියෝ වලට දානවා නම් ෂෝට්ස් කියලා හැෂ්ටැග් එක දාන්න. US වලට ටාගට් කරලා දානවා. ඔයා USA කියලා හැෂ්ටැග් එකක් දාන්න. ට්‍රෙන්ඩිං වයිරල් ඕවා දැම්ම කියලා ඇත්තම හැෂ්ටැග් ලොකුවට දැම්ම කියලා හැෂ්ටැග් වලින් ඇති මකුලක් නැහැ. ඒක නිසා එහෙම දාන්න යන්න එපා. හැෂ්ටැග් වලින් එන්නේ මේ වීඩියෝ එකේ අන්තර්ගත දේ මොනවද කියලා අර YouTube එකට අඳුර ගන්න ලේසි. ඉතින් ඔයා ෆනි වීඩියෝස් දානවා නම් ෆනි වීඩියෝස් කියලා හැෂ්ටැග් එකක් දාන්න. ඒ වගේ දාන්න. ටයිටල් එකටත් එහෙම තමයි ඉංග්‍රීසියෙන් පත හැලි දාන්න එපා. කෙටියෙන් වීඩියෝ එක ඇතුළත් දේ දාන්න. ඉතින් ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකට දාද්දිත් ඔයා ලොකු මගුල් දාන්න එපා. ටයිටල් දාන්න එපා. හැෂ්ටැග් දාන්න එපා. හැෂ්ටැග් උපරිම 3ක් 4ක් අර කිව්ව විදිහටම තියාගන්න. ඉතින් අන්න ඔය දේවල් ටික හරියට කළොත් ඔයාලට පුළුවන් US audience එක හරියටම ටාගට් කරන්න. ඉතින් මං වීඩියෝ එකේ දැන් මේ වෙනකන් කියපු දේවල් ටික සරලව කියන්නම්. ඉතින් ඔයා කරන්න ඕනේ මුලින්ම රෑ 12ක් පාන්දර 3ත් අතර වීඩියෝ අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරද්දී ඒ වීඩියෝ සිංහල වොයිස් වත් සිංහල ටෙක්ස්ට් වත් සිංහල ටයිටල් එකක්වත් දාන්න එපා. ඔක්කොම ඉංග්‍රීසි වලින් හදන්න. ඉතින් ඉංග්‍රීසි වොයිස් එක නම් නැතුවට කමන්නේ නැහැ. තිබ්බොත් ගොඩක් හොඳයි. තිබ්බොත් කියන වීඩියෝ පුරාම ඉංග්‍රීසි වොයිස් එක තියෙන ඕනේ අර වීඩියෝ එක ඇතුළත් දෙය කියලා මුලින්ම අර චූටි වචන 3-4 නේ ෆනි වීඩියෝස් දානවා. ෆනි වීඩියෝස් කියලා ඉංග්‍රීසි වොයිස් එකෙන් ඇහෙන සලස්වන ඒ හොඳටම ඇති. ඉතින් එහෙම කරන්න ටයිම් එක දාන්නවා. දැන් ඔයගොල්ලෝ වීඩියෝ අප්ලෝඩ් කරන්න ඕනේ ඉතින් දාන්නවා. අනිත් දේ තමයි හැෂ්ටැග් වගේ දාද්දි ලොකුවට දාන්න එපා. හැෂ්ටැග් උපරිම 3ක් 4ක් දාගන්න. වීඩියෝ එක ඇතුළත් දේ විතර ටයිටල් එකේ දාන්න. වීඩියෝ එකේ තව දෙයක්. වීඩියෝ එකේ දැන් අපි ෂෝට් වීඩියෝ දාලා thumbnail එක අර හදනවනේ අපිට සිලෙක්ට් කරලා හදන්න පුළුවන්. එතකොට වීඩියෝ එකේ හොඳම කෑල්ලුව thumbnail එක විදිහට දාන්න. ඊට පස්සේ වාට පුළුවන් ටයිටල් එකේ අගට US flag එක දාලා වීඩියෝ එක පාන්දර 12 3ත් අතර ටයිම් එක ෂෙඩියුල් වෙන්න දෙන්න. එහෙම නැත්නම් රෑ 12ට පාන්දර 12ටම ෂෙඩියුල් වෙන්න දෙන්න. ඉතින් ඔන්න ඔය දේවල් ටික හරියට කරන්න. ඊට පස්සේ ඔයාගේ channel එකට US audience එක ටාගට් වුණොත් අනිවාර්යයෙන් මේ වීඩියෝ එකට එලා කමෙන්ට් එකක් දාන්න. වැඩේ හරි ගියා කියලා. එහෙනම් ඉතින් අදර ගිහින් එන්න වීඩියෝ හොඳ නැහැ වීඩියෝ එක ලයික් කරන්න. වීඩියෝ කියන කමෙන්ට් එකක් ඔයාලට දාන්න තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ YouTube පිළිබඳ වීඩියෝ ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න ඕගොල්ලෝ හැමෝටම good bye.